ඥානවන්ත ගුණවන්ත පින්වන්ත පිරිමි දරුවෙකු ගර්භාෂය තුළ පිළිහින්ත ගැනීමට අනුගමනය කළ යුතු පිළිවෙත කුමක්ද කියලා අහනවා. හැබැයි කියනකොට නම් සුන්දර තමයි. ඥානවන්ත බුද්ධිලා ඒ වැඩිට බැස්සලා පස්සේ පොඩි එකා මහලෙන්ට ගියාම මොකද කියලා. මට වැඩක් නැහැ මේ ඥානවන්ත ගුණවන්ත පින්වන්ත එකා ගබ්බකට එන්න ප්‍රාර්ථනා කරනවා. ආවා මහ බෝසත්වරයෙක් එහෙම නැත්නම් උත්තමයෙක් එනවා. පස්චිම අත්බැව දරන්න පුළුවන් හේතු වෙන මාර්ගඵලලාභියෙක් ජාතසෝතාපන්නෙක් හරි කවන්නේ එන්න පුළුවන්. හැබැයි ඒ ඇවිදිලා ඥානවන්ත නිසා ගුණවන්ත නිසා නැනවන්ත නිසා අම්මා තාත්තා උඩ විසි කරලා හිටන් තියාගෙන හිටන් හදන්න හැදුවලු ඒක හරියන්නේ නැහැ පොඩි එකා ඒව බලාපොරොත්තු වෙන්නේ. හැබැයි ඥානවන්ත කියලා අම්මලා බලාපොරොත්තුනේ කවුරු ගන්නද? පෙරක දෝරුවෙක් කරන්න, නළුකාරයෙක් කරන්න, නීතිඥයෙක් කරන්න. එහෙම එකක් බලාපොරොත්තු. පැතුවේ ඥානවන්තයෙක් නම්, ප්‍රඥාවන්තයෙක් නම් එයා ගිහින් පැවිදි වෙයි. ඒතර මොකද කරන්නේ? අනේ මට වෙච්ච දෙයක් මම මෙච්චර මහත්යේ මේ දරුවා හදාගත්තේ ඕකටද කියලා අඬනවා. ඉතින් ඒ නිසා මේ පැතුම් මහ මොනවද කියලා හිතෙනවා මේ මොනවාට පතන්නේ යන්නේ. මොනවා පතලා හරි ගොඩ ගහගත්තේ જાතියක් නැහැ එකතු කරගත්තේ જાතියක් නෑ. જાතිය නිසා ගින්නක් එකතු කරගත්තා කියලා දකින්න පුරුදු වෙන්න. දරුවෙක් කියලා එකතුනේ හැදුනේ සම්පත්තියක් නෑ නෙමෙයි මහා ගින්නක් කියලා දකින්න පුරුදු වෙන්න. තමන්ගේ කොටසට එකතුනේ මහා ගින්නක් නම් ගින්නක් ඒක જાතියක් එකතු වුණා නම් ගිනි જાතියක්ම එකතු වුණා මිසක් සිසිල් જાතියක් ලෝකේ නැහැ කියලා දකින්න පුරුදු වෙන්න. එහෙම දකින්නට වෙනෙන්න පටන් ගන්න මේ සම්පත්තිය විපත්තියක් නේද කියලා. අපි ඕක තේරුම් ගන්නකම් මේ සුන්දර ලෝක මව අමුතු જાතිය හිතනවා. සමහර අය හිතනවා මහා බෝසතාණන් වහන්සේ නමක් මගේ කුසට ආවන මහා බෝසතාණන් වහන්සේ නමක් ආවන මොකද කරන්නේ? හොයාගෙන ඉච්ච මුළු සේසත ඒකීකාර දීලා යන්න ගියොත් එහෙම. හොඳකින් කාලකන්ණියා උපන් දාපට මහා මූසලයා ඔක්කොම දෙනවා. තියාගන්නේ නැහැ මම මෙච්චර කාල මහසී හාම්ප කරපුවා එකක් අතට ගානක්වත් නැහැ hina වෙවි දෙනවනේ. අපි ඥානවන්තයා දැකලා නෙමෙයි පැතුවේ. බෝසතාණන් වහන්සේගේ හැටි දැකලා නෙමෙයි පතලා තියෙන්නේ. අපි හිතලා ඉන්න සුන්දර ලෝකයක් මවාගෙන අපි වචන පස්සේ යනවා. ගිහිලා විවිධ පැතුම් පතලා අඬනවා අනිසරේ. මේවා දකින්න ඕනේ. යථාර්ථය දැකනම් බෞද්ධ වුණාලා මේ පැතුම් ඔක්කොම පැත්තක. අප්‍රමාදව ලැබිච්ච හැටි ජීවත් වෙලා මේ අධ්‍යයම කිතල මන් නිවන පූර්ණ කරගන්න ඕන කියලා අදහස එනවා. ඒතර මේ ප්‍රශ්නේ ඉන්නේ නැහැ. එහෙනම් මේ හැම එකක්ම ගිනි ගොඩවල්. මේවා සැනසුමක් නැහැ. ඒක දකින්න ඕනේ.